අද ඉනම් දිගටම අලුත් පට්ට සුපිරි ආතල් quality සුපිරි වීඩියෝ වලින් සෙට් වෙන්න එකතු වෙන්න subscribe කරන්න channel එක. ඔව් අක්කි ඔයා තමයි මම දැක්ක ලස්සනම ඇතා. මක්ුණත් දාන්න හිතෙනවා තමා. ඉතාලි ඉන්නේ ලස්සනයි කියලා බලමු. කමෙන්ට් එකට මේ ආන්ටිට රිප්ලයි එකක් දෙන්න ආවේ. මේ ආන්ටි ඔයා ෆිල්ටර්ස් ගොඩක් දාගෙන කැතම කැත ආන්ටි කෙනෙක් වුණාට ඔයාට වඩා නම් ගොඩාක් මම ලස්සනයි කියලා දන්නවා. ඔව්. අනික මම තමා සෙක්සිම ලස්සනම ගර්ල් මේ TikTok එකේ ඉන්න. That's my confidence and most educated girl මේ TikTok එකේ ඉන්න. That's my confidence. අනික education එකයි ලස්සනයි එකට එකතු වුණාම කොච්චර combination එකක්ද confidence එකයි. අනික මගේ කොළ පිටිපස්සෙන් එන තරම් මට කොළ පොලිමක් දාන්න පුළුවන්. එලිම පොලිමක් දාන්න. ඔව්. hina වෙන්නේ නැතුව බලන්න. ටික මම දැන් මේ මෙතන ෆිල්ටර් එකක් දාන් හිටියත් ෆිල්ටර් නැතුවත් ෆිල්ටර් ඇතුවත් මම මාරම ලස්සනයි. හරිද? මගේ මුළු ඇඟම ස්කින් කලර් එකම කලර් එකක් ෂයින් වෙන ගෝල්ඩන් කලර් එකක් තියෙන්නේ. මගේ අතනත් රෝස පාටයි. ඕනනම් මම ලයිව් එක කොතනද? ඒක කොතනද? What? බලමු. කොතන? ආයි බලමු. කලර් එකක් ෂයින් වෙන ගෝල්ඩන් කලර් එකක් තියෙන්නේ. මගේ අතනත් රෝස පාටයි. ඕනනම් මම අම්මට කොතනද දන්නේ? ලයිව් එකක් ආවම විහංගකෙන් අහලා බලන්න. විහංග මගේ මුළු ඇඟම දැකලා තියෙනවා. විහංග කවුද විහංග? ඇත්ත කියන්න බොරුද ඇත්තද? විහංග දන්නවලු කියන්න. අනික මගේ තරම් ලස්සන boobs උත් කාටවත් නැහැ. මගේ මාරම ලස්සන perky boobs තියෙන්නේ. ඒ වගේම තමයි මගේ කකුල් දෙක, මගේ බඩ හැමතැනම ලස්සනයි. ඉතින් මම ලස්සන තමයි කොණ්ඩේ. මේ natural hair තියෙන්නේ. volume එක බලන්න, length එක බලන්න. ඉතින් මගේ දත් ටික බලන්න. ඇස් දෙක. ඉතින් lips දෙක. මගේ වීඩියෝ එකක් දැම්මත් දැක්කත් කොල්ලන්ට නිකම්ම අතේම බඩු යනවා. ඉතින් කොල්ල පොර කනවා මගේ ඉන්බොක්ස් එකේ. ඉතින් මම ලස්සනයි තමයි. මම ලස්සනයි කියලා මම දන්නවා. හොඳ දාන්ති. ඔයා කැතුරට මම ලස්සනයි. Thank you guys. හරි. පියන් ඊළඟ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද්ද කොතනද තැන කියලා කමෙන්ට් එකක් දාගෙන ලස්සන තැන කොතනද? ලක්ෂ 5ට ගන්න බෑ කියපු උන්ට රැප් වලින් කනට එන්න හැමෝටම බෑ බ්‍රෝ. බලමු. කරුනේ අහගන්න. ජංගියටත් ගාල් කරා මේකේ ඉන්න සිඹාලා. කිපි සිඹාලා. ඇඩ්ලිබ් එක. ගෝතියෝ ටික කපාලා පහේ දාලා උයාලා උඹලා වෙද්දි බයිට් මං හොඳට කනවා හපාලා. ගහපම්මට ගල් හදනවම මාලිගා. එහා ලෝකේ ඉඳලා ආවේ පෘථුවියසන් චාරිකා. රැප් සෙල්ලමේ පාලිකා රියල් වදන් නායිකා. ඉපදුනේ මං පෙන්නන්නයි හපංකමේ දාරිතා. හරිද? ඇඳුම මගේ සංවරයි. ඒත් මගේ ගමන සංවරයි. දණින් වැටිලා නෑ කාටත් මගේ ආත්මේ පිම්බරයි. හිත පොඩ්ඩක් චංචලයි. රැප් නම් රැප් දන්සලයි. නවතින්නේ මම දවසක ඔය රැප් දන්සලයි. දවසක මම නවතින්නේ. ගෝතයෝ ටික පොට්ටයෝ ටික පන්නලයි. අපි ඇවිල්ලා රියල් චරිත වටන්න වෙන්නේ ලේසි. අඩු මාසෙන් ඉපදුණුන් මට කියනවා වේසි. ලක්ෂ 5ට ටිපර් වෙලා නැති හින්දාද කාසි. අවදානේ හිඟනුන්ගෙන් මට ඕනේද බ්‍රෝ වාසි. ප්‍රසංග ඇත්නම් අමතන්න. බලමු. ප්‍රසංග ඇත්නම් අමතන්න තියෙන්නේ සුපිරියක්. බලමු.
ගන්නකොටම යාළුවා ඇවිල්ලා ප්‍රසංග තියෙනවා නම් කියන්න තියෙන්නේ hina වෙන්න එපා. ඉතින් ඒ හැටි යාළුකමට එකම රෙස්පෙක්ට්. බලමු අනිත් වීඩියෝ එක. හෙට අනිද්දාට සෝෂල් මීඩියා වල වැල විතරයි. හැල බලමු. සෙක්සි කෑල්ලා මොකක්ද ඒ කලේ? ආයි බලමු. Bell'ancera සෙක්සි කෑල්ලා ඉතින් කාමරේට කාරයා තමයි සීන් එක. එළියේ එපා ඉතින් තරහයි පායිතින් ටික කයින් කරනවා පෙන්නනවා මොකක්ද ඒ කලේ? මොකක්ද ඒ කලේ? කයින් කරනවා පෙන්නනවා බයි බා. බෙල්ලැන්චර වැරදි වැඩ කරා. එන්නන්. ඉතින් අපි යන් ඊළඟ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. එපාද හාද පෙන්වන්නද? කමෙන්ට් එකක් දාන්න. කෑල්ලකින් හිටපු බෝයිෆ්‍රෙන්ඩ් මොනවද කළේ කියලා ඇහුවහම. බලමු. ආයි බලමු. තිබ්බා. හිටපු බෝයිෆ්‍රෙන්ඩ් මුකුත්ම කළා නැහැ. ඒකයි. ඉවරම කළා නැහැ. අපි යන් ඊළඟ වීඩියෝ එකට. රැප් කියන්න කලින් ආයකේ එඳන් හිටපන් සුදු අම්මියා ඈ රැප් කියන්න කලින් ඔව් සුදු අම්මියා බලමු රැපෙන් දෙන්න යන්නේ රැප් බෝයි රැප් ගර්ල් Ora dennake ඕකද කෝකඩ ටැක්ද ටැක් තමයි බයිපෝලා ගන්නම යස්ස ඒ තමයි හුකෝලා උඹ ඔය බැල් මොකද්ද මොනවද කියන්නේ ගන්නම යස්ස ඒ තමයි හුකෝලා උඹ ඔය බැලි කිරේ තමයි මල්ලි උඩ වදන මට නෑ පස පල්ලි අපි ගෙම ගානවා අපි හොයනවා සල්ලි කොපි වගේ ඉන්න හුතෝ ගෙදරට ගල්වි පුබුදු ඇයි කැරි පුරුදු උඹ බුදු සුමුදු පැටියේ මඩ පුතු උඹ වද හොඳ හැඩ ගන්න වගේ සුදුලුණු කුසල සුපිරි ගොදුර පොර කුකුළු ගෙවන්න නායන කාල බම්ම මාඩ මාසිකව ස්වංගීය සල්ලියන විදුමඩ මාසිකව උත්තමම රැප් ලංකාවේ මිල අධිකම ගානු කියන් වෙන වීඩියෝ එකට රැප් අදට ඇති අග්ගාලයක් ඉක්මනට යන්න දුවමු කිය කෑල්ලකින් කැඩිලා තියෙන වටිනම වස්තුව මොකද්ද කියලා ඇහුවම බලමු කැඩිලා තියෙන වටිනම වස්තුව මොකද්ද කියලා ඇහුවම මොකද්ද දෙන උත්තරය බලමු ඔයාගේ කැඩිලා තියෙන වටිනම් වස්තුව මොකද්ද? මගේ වටිනා කියන්නේ මගේ කඩන්න දෙයක් තව ඉතුරු වෙලා නෑ හැකියාව අගයන්න බලමු. හැකියාවෙන් ඉදිරියට එන කෙනෙක් නම් ඒක අපි අගයන්න ඕනේ. ඉතින් හැකියාව අගයන්න තියෙන්නේ බලමු වීඩියෝ එක. ඩාන්ස් කරන්න පුළුවන් ඒක සුපිරි හැකියාවක් කරන ඩාන්ස් එක අන්න සුපිරි පට්ට ක්වොලිටි ආත ඩාන්ස් එක. ඔබ ගැන මා සිතනා සිතුමන් බැලියනට අකුරින් කවද මේ අයුරින් දින ගෙවිලා යයි අන්නතකට සිරවි තාම තනිකම මට හුරු නෑ ප්‍රේමි කඳුලෙල්ලි බලන්න එපා ඩාන්ස් එක විතරයි බලන්න ඕනේ ඩාන්ස් එක සුපිරිය ක්වොලිටිය එච්චරයි මන පාවි මේ සුලගේ සමනමියේ මගේ සුවඳින් අපි යමු ඊළඟ වීඩියෝ එකට පාප මිත්‍රයෝ යකෝ බලමු පාප මිත්‍රයන්ගෙන් අද වීඩියෝ එක අවසන් කරන්නයි යන්නේ බලමු පාප මිත්‍රයෝ මොනවද කන්නේ කැඩෙන්නේ රෝල්ස් එක නෑ පිටි බෝලයක්
අදින නෑ ඉනාය නෑ කවරයක් මොකක්ද ලයින්සිට් එකක්ද පොලිතින් ගුලියක්ද මොකක්ද නෑ තව අදි මොකක්ද ලයින්සිට් අප්පා මොකක්ද ගියක් ඒක නම් පාප මිත්‍රම තමයි ආයි බලමු ඒවා කැඩුවා කඩන්න හැදුවා බෑ ඇද්දා ඒත් බෑ ඇද්දා බෑ තව හයියෙන් තව අම්මෝ පාසාටයි පජාටයි Oh my god. ඇති පාප මිත්‍ර ඇසුරෙන්ම වීඩියෝ එකෙන් සමුගන්නවා. ඉතින් හැමෝම සබස්ක්‍රයිබ් කරන්න, වීඩියෝ එක හොඳ නම් ෂෙයා කරන්න. ඉතින් අපි හෙටත් ආතල්ම වීඩියෝ එකකින් ලොං වීඩියෝ එකකින් සුපිරි වීඩියෝ එකකින් පට්ට වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් හැමෝම සබස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න, ෂෙයා කරන්න තියෙන හැමදේම කරලා එකතු වෙන්න. ඉතින් අපි හෙටත් හම්බ වෙමු. ඔබට සුබම දවසක්.